මිනිසෙක් මව්කුසින් ඉපදිලා වැටිලා ඉන්නේ කොහේද කියලා තමාට තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ තමා යහපත සහ නපුර අවබෝධ කරගත් පසුව. නුඹලා ලදරු කාලයේදී යහපත නපුර හඳුනන්නේ නැත. නුඹලා යහපත නපුර හඳුනා ගන්නේ වැඩිවියටපත් වෙලා. දෙවියන් වහන්සේ කවුරුන්ද සර්පයා කවුරුන්ද කියා තේරුම්ගෙන යමෙක් සර්පයා අනුවම සිටියේ නම් ඔහුට තමාගේ හිස ලය මතක නැත, බඩ පමණක් මතක ඇත. බඩට ඇතුළු වෙන දේ පිට වෙන තැන රාජ්‍යයේ උරුමය ගෙන ඇත. ඒ තමයි අපාය. බලා අපායට ඇතුළු වෙනවා කියලා කියන්නේ තමාගේ ශරීරය තුලින් කරන්නා වූ සියලු සේවය, නමස්කාර, පුද පූජා, යාතිකා සියල්ලම තිබෙන්නේ ශරීරය තුලින්. ශරීරය කාගේද? මේ ජීවමාන පැවැත්මේ හිමිකරුගේය. නුඹලාට ලැබුණේ එය කොහේ යන්ටද? මරණයට යන්ටද? මරණයට යන්ට උපදින්නේ කුමකටද? නුඹලාට ශරීරය ලැබුණේ තවත් පියවරක් ඉහළට යන්න. ඒ ශරීරයේ මහිමාන්විත වූ ගතිගුණ තමා තුල පුරවාගෙන දෙවියන් වහන්සේගේ දරුවෝ වී පියාපත් ලබා තවත් තලයක් ඉහළට යන්නය. නුඹලාට පෘථිවියේ ඒ දේ නැති කලේ කවුද? නුඹලාට පෘථිවියේ ඒ දේ නැති කරේ නුඹලාගේ සිත් රවටපු සර්පයාය. සර්පයා නුඹලාගේ සිත මත දැම්මේ උගේ සියලුම යෝජනාය. ඒ සියලු යෝජනා අද මේ පෘථිවිය මත පවතිනා වූ සියලු මරණයේ සැලසුම්ය. නුඹලාට සර්පයා පෙන්නපු දේ නුඹලාට අවබෝධ වී ඇත. නුඹලා සර්පයා සරණ ගොස් සොයාගෙන තිබෙන්නේ මේ ජීවමාන පැවැත්ම තුල තිබෙන්නා වූ දේම තමාගේ මරණයේ උරුමය කරගෙනය. හෙට දවසේ නුඹලාට උරුම වෙන්න තිබෙන්නේ ගින්දරය. ගින්දර නුඹලා ඇති කරගත්තේ සර්පයාගේ ප්‍රඥාව අනුව ගොස් පොළවේ තිබෙන්නා වූ දේ සොයාගෙනය. ඒ බව නුඹලාට මම කියන්ට ඕනේ නැත. නුඹලාගේ ඇස් ඉදිරි පිට ඇත. ඇත්තේ දැන් සර්පයාට ප්‍රශංසා, ස්තුති, ගායනා, නමස්කාර, පුද පූජා කරලා ගිනි අවුලවා ගැනීමය. ඒකට ඉන්දියාව සියලු සැලසුම් පොළවේ සියලු ජාතීන් අතරේ කරලීමට උන්ගේ වංශය බෙදා ඇර ඇත. ඒ සියලු ජාතීන් අතරේ සිටින්නේ යක්ෂයාට නමස්කාර කරන උන් බැවින් උන්ගේ සියලු අදහස් යෝජනා තුල තිබෙන්නේ යුද ගිනි ඇවිලීම. ඒ යුද ගිනි ඇවිලීම කරන්නේ දෙවියන් වහන්සේගේ ජීවමාන මේ පැවැත්ම නැති කරන්නට. උඹලාට යක්ෂයා පොළවේ කරන්නේ කුමක්ද කියලා තේරුම් ගන්නට බැරි තරමට යක්ෂයාට නැඹුරු වී ඇත. තමාගේ සිත නැමැති කෙතේ කිරිඳි වපුරා ගත්තේ කවුද? ඒ සියල්ලෝම යක්ෂයා අනුව ගොස් කියා තමාට සිතා තේරුම් ගන්නට තමාගේ සිතේ සිහිය තිබිය යුතුය. නුඹලාට කීවේ නුඹලාගේ දෙමාපියෝ රැවටි ඇති බැවින් එහි නොයන්න. නුඹලා ගියේ නුඹලාගේ දෙමාපියෝ අනුව. නුඹලා දෙවියන් වහන්සේ කිසි කලක සෙව්වේ නැත. පූජකයා අනුව ගොස් උගේ මාර්ග අතරේ වැටි විනාශ වී ඇත. මුළු පොළොව විනාශ කළේ පූජකයෝ කියලා උඹලාට කියා නැතිද? උඹලා තාම යන්නේ පූජකයාගේ මාර්ගයේ නම් පූජකයා පැවත එන්නේ කොතනින්ද? නාගලෝකයෙන් කියලා උඹලාට ඉන්දියාවේ ආගම් දැක තේරුම් ගන්නට බැරිද? ඉන්දියාව මුළු පොළොව පුළුල්ලේ සියලු ජාතීන් අතරේ වැපරුවේ උන්ගේ ආගම්ය. ඒ ආගම් අතරේ වැපරුවා වූ සියලු ජාතීන් අතරේ සිටින්නේ සර්පයන්ගේ වංශය කියලා උඹලා ඉන්දියාවේ වංශේ පරිපාලනය පොළවේ සිදුවෙනවා දැකලා තේරුම් ගත්තේ නැතිද? මුළු පොළොව පරිපාලනය කරන්නේ නාග ලෝකයේ සර්පයෝ. නමස්කාර කරන්නෝ නම් උඹලා සියල්ලන්ටම උරුම වන්නේ නාග ලෝකයේ උරුමය නොවේද? මිනිසෙකුට තමාගේ සීය කල්පනාව ඇතිනම් තමා වැටි ඉන්න තැන අවබෝධ කරගන්නට ඔළුවක් ඇත. නුඹලා තමාගේ ඔළුව භාවිතා කරන්නේ අනිකා ගිලින්නේ කොහොමද කියලා නම් උඹලාට උරුම වෙන්නේ යක්ෂයාගේ උරුමය විනාශ වීම. උඹලාට පෘථිවියේ ජීවතුන් ගිලින්ට අවසර දුන්නේ කවුද? යක්ෂයා මිස දෙවියන් වහන්සේ තමාගේ අත ගිල ගන්නේද කියාවත් සිතා ගන්නට තමාට අවබෝධයක් නැත. තමාට තමාගේ අත ගිලගෙන බඩ පුරවා ගන්නට හැකිනම් උඹලාට දෙවියන් වහන්සේ අනිකා ගිලලා ජීවත් වෙන්න මාර්ග දී ඇත. දෙවියන් වහන්සේ නුඹලා උදෙසා සියලු ජීවතුන් උදෙසා මැරුණා මිස උඹලාට ජීවතුන් ගිලින්ට ඉගැන්වුවේ නැත. උඹලා සර්පයා අනුව ගොස් දෙවියන් වහන්සේගේ නාමයේද අගෞරවයට පත් කර ඇත.
අද මුළු පෘථිවියේම බලය තිබෙන්නේ යක්ෂයාට. යක්ෂයා ගොඩනගන්නේ උගේ වංශය නොවේද? උඹලාට සිතන්ට ඔළුවක් ඇති නම් සිතන්ට හැක. එහි කිසිදු වරදක් නැත. නමුත් උඹලාගේ ඔළුවේ වැටී තිබෙන්නේ සර්පයාගේ මාර්ග නම් උඹලා සිතන්නේ කෙසේද? මනුස්සයෙක් තමාගේ සිතින් සිතාගත යුතු වන්නේ තමා යා යුතු මාර්ගය. නමුත් උඹලා සොයාගෙන තිබෙන්නේ තමාගේ මාර්ගය. මරණය දෙසට ගත්තේ දූවිල්ලෙන් හැරී යන්නේ දූවිල්ලට කියලා කීවේ නොබලා ගත්තේ බුදුවරුන්ගෙන් පොළවෙන් මැටි අතරින් දූවිල්ලෙන් කසල ගොඩෙන්. නුඹලා හැරී ගොස් තිබෙන්නේත් ඒ දෙසටම කියා තමාගේ ක්‍රියා තුලින් තමාට තේරුම් ගන්නට බැරිද?